ආයිබෝන් හැමෝටම. අද මම උදේම යන්න හදන්නේ පිළිකා සම්බන්ධව ඉගෙන ගන්න. අදින් අපිට පටන් ගන්නවා ඔන්කොලොජි අපොයින්ට්මන්ට් එක. ඒක තියෙන්නේ මහරගම අපේක්ෂා රෝහලේ. සාමාන්‍යයෙන් අපි ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් කරන්නේ ජාතික රෝහලේ. ජාතික රෝහල තියෙන්නේ අපේ ෆැකල්ටි එකට එහා පැත්තේ. අපේ හොස්ටල් එක තියෙන්නේ ඒ ළඟමයි. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට හැමදාම උදේට පයින් යන දුරින් තමයි අපේ උදේ තියෙන ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් තියෙන්නේ. අද අපිට යන්න වෙනවා බස් එකේ ගියාම පැයක් විතර කාලයක් ගත වෙන විදිහේ දුරක් තියෙන හොස්පිටල් එකකට. මේ තමයි පළවෙනි වතාවට අපේක්ෂා රෝහලට මම යන්නේ. ඒ නිසා අපේක්ෂා රෝහල ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා. අපිට හම්බෙන පේෂන්ට්ලත් සමහරු ඉන්නවා අපේක්ෂා රෝහල ගැන කියන. වචනෙන් අහලා තිබ්බට S2 දෙකෙන් දැකලා නැහැ අපේක්ෂා රෝහල. අද පළවෙනි වතාවට බලන්න යන්නේ. ඒ වගේම ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා ඔන්කොලොජි ගැන. මීට අමතරව තව විශේෂ දෙයක් තියෙනවා. අද අපි යන්න ඕනේ බස් එකක. නමුත් ඒ බස් එක පොඩ්ඩක් විශේෂයි. අපි ගිහිල්ලා බලමු මොකක්ද බස් එක කියලා. අපේක්ෂා හොස්පිටල් එකට යද්දී මහරගම ටවුන් එකට අපි ඇවිල්ලා වෙනම බස් එකක කිලෝමීටර් 1.5ක වගේ දුරක් එන්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සමහරු 3 wheelers අරගෙනත් යනවා. නමුත් මේ බස් එක මහරගම ටවුන් එකේ ඉඳන් අපේක්ෂා හොස්පිටල් එක ඇතුළටත් ගිහිල්ලා නැවත මහරගම ටවුන් එකට ඇවිල්ලා තමයි යන්නේ. හොස්පිටල් එකට එන පේෂන්ට්ලට පේෂන්ට්ලව බලන්න එන ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් මාරම පහසුවෙන් තදබදයක් නැතුව හොස්පිටල් එකට යන්න chance එකක් හම්බෙලා තියෙනවා මේ බස් එක නිසා. මේ බස් එක පටන් ගන්න කඩවත ඉඳන් අපේක්ෂා හොස්පිටල් එකට ගිහිල්ලා ඊට පස්සේ මාකුඹුරට. රිටර්න් බස් එකත් මාකුඹුර ඉඳන් අපේක්ෂා හොස්පිටල් එක හරහා ගිහිල්ලා කඩවතට යන්න. එතකොට මේ බස් එකට එනවා නම් ඔයගොල්ලන්ට කඩවතින් නගින්නත් පුළුවන්. එහෙම නැත්නම් මාකුඹුරෙන් නගින්න පුළුවන්. එහෙම නැත්නම් මේ බස් එක යන රූට් එකේ තියෙන බස් හෝල්ස් වලින් නගින්නත් පුළුවන්. හැබැයි දැන් කොටුවේ ඉඳන් එන කෙනෙක්ට මේ බස් එකට ඩිරෙක්ට් නගින්න බෑ. ඒ නිසා තවත් මෙට්‍රෝ බස් රූට් එකක් තියෙනවා කොළඹ කොටුවේ ඉඳන් මාකුඹුරට යන. එතකොට ඔයාලට කරන්න පුළුවන් ලේසිම දේ තමයි කොළඹ කොටුවෙන් මෙට්‍රෝ බස් එකක නැගලා මාකුඹුරට ගිහිල්ලා මාකුඹුරේ ඉඳන් කඩවතට යන මෙට්‍රෝ බස් එකේ එන එක. එතකොට ඒ බස් එක අපේක්ෂා හොස්පිටල් එක ගාවින් ඔයාව ඩ්‍රොප් කරලා ඉවරලා යනවා. සාමාන්‍යයෙන් මේ ට්‍රිප් එකේ මුළු කොස්ට් එක ගත්තොත් නෝමල් බස් එකක ටිකට් එක වගේ දෙගුණයකට ආසන්න ගාණක් වෙන්නේ. දෙගුණයකට වඩා වැඩි වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට මහරගම ටවුන් එකට බස් එකේ ඇවිල්ලා එතන ඉඳන් වීල් එක වගේ යන්න වෙනවා නම් ඒ යන කොස්ට් එකත් එක්ක කම්පෙයාර් කරොත් මේ බස් එකේ එන එක පහසුයි කියලා මං හිතනවා. ඇත්තටම මේ බස් එක ගොඩක් වටින සර්විස් එකක්. හේතුව අපේක්ෂා හොස්පිටල් එක ફોකස් කරලම බස් රූට් එක දාලා තියෙන එක හරි වටිනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේක්ෂා හොස්පිටල් එකට. මේ ඔයාලට වෙන්නේ අපේක්ෂා හොස්පිටල් එක. දැන් මුලින්ම අපිට කරන්න තියෙන්නේ අපි ඇලොකේට් කරලා තියෙන වෝඩ් එකට ගිහිල්ලා පේෂන්ට්ලගෙන් හිස්ටරි අරගෙන එක්සැමිනේෂන් කරන එක. ඊට අමතරව අපිට තව ගොඩක් දේවල් මේ හොස්පිටල් එකේ බලන්න තියෙනවා. අපි යන අනිත් හොස්පිටල් වල අපි දකින්නේ නැති ගොඩක් දේවල් මේ හොස්පිටල් එකේ තියෙනවා. අපේක්ෂා හොස්පිටල් එකේ බෙහෙත් ගන්න රෝගීන්ට අදාළ විශේෂ වෙච්ච ප්‍රතිකාරකම තියෙනවා. උදාහරණයක් විදිහට රේඩියෝ තෙරපි, ඊළඟට කීමෝതെරපි, ඒ වගේ විශේෂ ප්‍රතිකාරක්‍රම ගැන අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා. එහෙනම් දැම්මම යන්න හදන්නේ අපේ වෝඩ් එකට. වෝඩ් එක ඇතුළට අපි කැමරාව අරන් යන්නේ නැහැ. ඒ නිසා මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.